අයිබෝන් ඒකකට සහාය අවශ්‍ය සහාය කියන්නේ මිස් මෙහෙමයි. හලෝ. ඔව් කියන්න සර්. මිස් මෙහෙමයි මේ සහාය කියන්නේ මට හැමදාම මැසේජ් එකක් එනවා. මොකක්ද සර් එන මැසේජ් එක? මේ ක්‍රෙඩිට් එකෙන් එන්නේ මිස් මේ ඔබට හදිස්සි මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අර පෝරමය පුරවලා මේ සල්ලි ගන්න කියලා. තමයි මිස් මේ පෝරමය දැන් මම අවුරුද්දක් තිස්සේ පුරවනවා මට සල්ලි හම්බුන්නේ මේ ඕක පුරවපු ගමන් මේ රිජෙක්ට් කියලා තමයි වැටෙන්නේ. ඒක නිසා මිස් රෙජිස්ටර් නම කියන්න මේ මිස් නම කිව්වට වැඩකුත් නැහැ. ඒ කට්ටියත් පුරවලා ඕක පස්සේ බෑ කියලා තමයි කියන්නේ. නම කියන්නේ කොහොමද? මිස් මම මේ නිහාල් ශාන්ත නම නෙමේ වැදගත් මම පණිවිඩය කියන්න ගත්තේ මිස් මේ මට ආයේ මැසේජ් එක නම් එවන්න එපා මේ මිස් ඒක දැක්කම මටත් අවුල් යනවා මේ සල්ලි ගන්න හිතනවා ඒ උනාට ඔයාලා දෙන්නේ නැහැ. ඒක නෙමේ තියෙන ප්‍රශ්නේ. මේ මට එහෙම දවසේ ගන්න හොයාගන්න පුළුවන්. ඒ වුණාට මිස් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා එහෙම එව්වහම මගේ හිත කැඩෙනවනේ. එතකොට මම ඕක පුරවනවා දවස් 30ට පුරවනවා. පුරවලා අවසන් වෙච්චාම ඔයාලා මට ඕක දෙන්නේ නැහැ ඇත්තටම. සර් Facebook එකේ ඇඩ් වලට නම්බර් එක දාන්න එපා සර්. එතකොට හරි. ඒ කිව්වේ මිස් මට තේරුන්නේ නැහැ. සර් හෙලෝ. ඔව් මිස්. Facebook එකේ අපේ ආයතනයේ ඇඩ් සම්පූර්ණාම ඒවට නම්බර් එක දාන්න එපා සර්. මිස් මේ නම්බරේ මම දාලා නැහැ මිස්. මම ඔය ෆෝම් එක පුරවලාම තමයි ඔකට නම්බරේ සේව් කරගන්න ඇත්තේ. හරි. සර්ගේ පැත්තෙන් මේල් එකක් දාන්න පුළුවන්ද සර් අපේ පැත්තෙන් එන ප්‍රොමෝෂන් කෝල්ස් මැසේජ් ස්ටොප් කරලා දෙන්න කියලා. මිස් මේ මේල් එකක් දැම්මොත් ඔයාලා ආයි ගන්න නැද්ද? පුදුම කර්මයක් කියලා තියෙන මිස් එන මේල් එකක් දරා ගන්න. ඒ කියන්නේ මානසික අවපීඩන තත්යකට පත් වෙලා තියෙන්නේ මේ මම නැත්තම් අර ඔය කට්ටිය අර මිනිස්සු බය කරන්නේ මේ නඩු දානවා සල්ලි ගෙවුවේ නැත්තම් කියලා. ඒ වගේ මම නඩුවක් දානවා මට එක එක මැසේජ් එවනවා කියලා. හිත කඩම් වැදෙන්නේ මිස් හොඳටම. මං කිව්ව විදියට මේල් එකක් දැම්මම නම් හරි සර් අපේ පැත්තෙන් එන ප්‍රොමෝෂන් කෝල්ස් මැසේජ් ස්ටොප් වෙයි. ඔව් මිස් මේ මට හරි අමාරුයි මේක දරා ගන්න. මිස් මේ වෙනත් යමක් අවශ්‍යයිද? වෙනත් යමක් කියන්නේ මිස් වෙනත් යමක් කියන්නේ මේකයි. තව යමක් තියෙනවා. ඒක කියන්න කලින් නම් මේ වැඩේ කියන්නේ මේ මැසේජ් එක නවත්තගෙන ඉන්න බෑ ඔක්කොන්නම කලින්. හෙලෝ. හරි. මං කිව්ව විදියට මේල් එකක් දාන්නකෝ සර්. මිස් මේ අත්‍තරම මේ ලෝන් එකක් ගන්න බැරිද මිස්? හැකියාවක් නැහැ සර් ලෝන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒකනේ මිස් ඇයි එහෙම කරන්නේ? සර් මේ කාල සීමාව තුළ නැවත ගන්න හැකියාවක් නැහැ. මං කිව්ව විදිහට සර් මේල් එකක් දැම්ම නම් හරි. මිස් ඒක නෙමෙයි. ඉතින් අයි මිස් එහෙම මේ අපේ අහිංසක මේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරන්නේ? සර් මොකක් හරි ඉෂුව එකක් ඇති සර් නැත්නම් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ නැහැ නේ සර්. ඒක තමයි මිස් මෙහෙමයි මිස්. අපි වගේ අහිංසකයන්ගේ මේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරලා ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලෝන් එක සම්බන්ධයෙන් කතා කරොත් උදව් කරන්න පුළුවන් සර්. මම මෙතනින් සර් අපිට කරා සර් මේල් එකක් දාන්න අපේ පැත්තෙන් එන ප්‍රොමෝෂන් කෝල්ස් මැසේජ් ස්ටොප් කරලා දෙන්න කියලා. ඔව්. මේල් එක දැම්මොත් අදාළ ඩිපාර්ට්මන්ට් එකෙන් ඒක රිප්ලයි කරයි සර්. මේ මිස් දැන් මිස් මට ලෝන් එකක් ගන්න හැකියාවක් තියෙන කොයි කාලෙද මිස් ආයේ? මේ කාල සීමාව තුළ හැකියාවක් නැහැ. මේ කාල ගන්න පුළුවන් කියන්නේ මිස් කොයි කාල සීමාවේද? සර් මම මෙතනින් දැනුවත් කිරීමක් කරා සර්. මම දන්නේ මෙතන මම දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි කියලා. ඔව්. මම කිව්ව විදිහට මේල් එකක් දාන්න. එතකොට අපේ ආයතන ඒජන්ට් කෙනෙක් සම්බන්ධ වෙලා මේ සම්බන්ධයෙන් එන කෝල් මැසේජ් ස්ටොප් කරලා දෙයි. කියන්න සර්. මිස් ඔයාලට බැරිද මට මේ හරියටම මේ ඔය ලෝන් එක ගන්න පුළුවන් දවසක් කියන්න? හැකියාවක් නැහැ සර්. ඒ කියන්නේ ඔයාලා මේ ලෝන් දෙනවා කියලා ඒ බොරුද කියන්නේ? එහෙම දෙන්නේ නැද්ද? බොරුවක් කරන්නේ නැහැ සර්. ඔව්. සර් ලෝන් ඇප්ලිකේෂන් එකක් යොමු කරලා තියෙනවා සර්. ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ගෝඩ මම මෙතන දැනුවත් කිරීමක් කරා සර්. සම්බන්ධ වරිෂ්ඨ විනිශ්චය කරා. no.